ආදරණීය දරුවනි, අද අපි සාකච්ඡා කරන්නේ තවත් එක් සුවිශේෂී පාඩමක සුවිශේෂී ගැටලුවක්. මෙම පාඩම 9, 10, 11 වසර සියලුම දරුවන්ට ඉතාමත් වැදගත් වෙනවා. මෙම පාඩම තමයි සමගාමී සමීකරණ කියන පාඩම. මේ පාඩම මම සියලුම දරුවන්ට තේරුම් ගැනීමට හැකි වන පරිදි ඉතාමත් සරලව සාකච්ඡා කරනවා. මේ නිසා මුල සිට මේ පාඩම් මාලාව ඔබ හොඳින් අධ්‍යයනය කරන මෙන් ඉල්ලා සිටිනවා. අපි බලමු කොහොමද සමගාමී සමීකරණ ගැටලුවක් විසඳන්නේ කියලා දරුවනි. මේ ගැටලුව දිහා පොඩ්ඩක් බලන්න. s එකතු කිරීම 1 සමානයි 8 කියලා සමීකරණයක් තියෙනවා. මේ සමීකරණයේ පුතා අපි s හොයන්නට ඕනේ. අපිට මේ 1 නැති කරගෙන මේ s වල අගය හොයන්නට පුළුවන්. ඒකට අපි මොකද කරන්නේ? s එකතු කිරීම ධන එක නැති කරගන්න අඩු කිරීම එකක් දානවා. සමීකරණේ අනිත් පැත්තට 8 ඍණ 1 8 අඩු කිරීම එක දානවා. මේ පැත්තට අඩු කිරීම එකක් දැම්මා. මේ එක නැති කරගන්න මේ පැත්තට අඩු කිරීම එකක් දානවා. එහෙමත් නැත්නම් ඍණ එකක් දානවා කියනවා. මේ පැත්තට ඍණ එකක් දානවා කියනවා. සමීකරණ එක පැත්තකට කරපු සෙල්ලම අනිත් පැත්තට කරනවා. එතකොට මේ ඍණ එකට ධන එක කැපිලා ගිහිල්ලා s සමානයි 7යි කියලා පිළිතුර ලැබෙනවා. එතන ඒ සෙල්ලම කරන්න පුළුවන් උනේ මොකද? අපිට මෙතන s කියලා තනි පදයක් තිබුණා. ඒ තනි පදේ විසඳන්න අපිට දීලා තිබුණේ එක සමීකරණයයි. ඒ නිසා නොදන්නා පද එකක් සහිත තනි සමීකරණයකට කියනවා සරල සමීකරණයක් කියලා. ඒකේ ආකාරයෙන්ම විසඳන්නට අපිට පුළුවන්. දැන් අපි මෙතෙන්ට පුතේ බලන්න. මෙතන ඔබට පේනවා 4s තියෙනවා අඩු කිරීම 3y සමානයි 14යි කියලා එක සමීකරණයක් තියෙනවා. තව සමීකරණයක් තියෙනවා 3s එකතු කිරීම 3y සමානයි කීයද පුතේ? 21යි කියලා. එතකොට දැන් මේ 4s ඍණ 3y කියන සමීකරණය සමානයි 14 කියන සමීකරණය මම වෙනම සලකනවා. මේ යට තියෙන සමීකරණය අමතක කරලා මේ සමීකරණය වෙනම සලකනවා. වෙනම සලකපුවාම ඒක සරල සමීකරණයක්ද මේ 4s ඍණ 3y සමානයි 14 කියන්නේ? නෑ පුතේ, ඒක වෙනම සලකපුවාම සරල සමීකරණයක් නෙමෙයි. මොකද සරල සමීකරණේ කරා නොදන්නා පද එකයි තියෙන්නේ. මේක s සහ y කියලා තියෙනවා. එහෙමනම් අපේ පාඩමේ මාතෘකාව සමගාමී සමීකරණනේ පුතේ. මේ 4s ඍණ 3y සමානයි 14 කියන සමීකරණය පමණක් සැලකුව විට මේ සමීකරණය සමගාමී සමීකරණයක්ද? නෑ පුතේ, නොදන්නා පද දෙකක් s සහ y කියලා තිබුණාට මේක තනියෙන් සැලකුව විට සමගාමී සමීකරණයක් නෙමෙයි. එහෙනම් 3s එකතු කිරීම 3y සමානයි 21 කියලා සමීකරණය තනියෙන් සැලකුව විට සමගාමී සමීකරණයක්ද? නෑ පුතේ, ඒකත් එහෙම නෙමෙයි. තනියෙන් සැලකුව විට මේ 3s ධන 3y කියන්නේ නිකන් සමීකරණයක් පමණයි. එහෙමනම් බලන්න මෙතන 4s ඍණ 3y සමානයි 14 කියලා තියෙනවා. 3s ධන 3y සමානයි 21 කියලා තියෙනවා. මේකේ s සහ y කියලා නොදන්නා පද දෙකක් තියෙනවා. මේකෙත් s සහ y කියලා නොදන්නා පද දෙකක් තියෙනවා. එහෙමනම් අන්නේ නොදන්නා පද දෙක විසඳන්නට s සහ y කියන නොදන්නා පද දෙක විසඳන්නට සමීකරණ දෙකක් දීලා තියෙනවා. එකක් 4s ඍණ 3y සමානයි 14, අනික 3s ධන 3y සමානයි 21. නොදන්නා පද දෙකක් තියෙනවා. ඒ නොදන්නා පද දෙක විසඳන්නට සමීකරණ දෙකක් දීලා තියෙනවා. මෙන්න මේ සමීකරණ දෙකම සැලකුව විට තමයි පුතේ කියන්නේ සමගාමී සමීකරණ යුගලයක් කියලා. එහෙනම් මේ සමීකරණ දෙකම සැලකුව විට මොකක් කියලා අපි හඳුන්වනවද? සමගාමී සමීකරණ යුගලයක් කියලා හඳුන්වනවා. මේ ආකාරයේ සමගාමී සමීකරණ යුගලයක් විසඳන ආකාර කීපයක් තියෙනවා පුතා. දැන් මේක නම් අපිට s ධන 1 සමානයි 8 කියලා සෙල්ලමක් දාලා s වල අගය හොයන්න පුළුවන්. දැන් මේක අපිට එහෙම කරන්නට බැහැනේ. මේ 3y අනිත් පැත්තට ගෙනිච්චා කියලා මේක විසඳන්නට බැහැ. එහෙනම් මේ සමගාමී සමීකරණ විසඳන්නට ක්‍රම තුනක් තියෙනවා. අපි ඒ ක්‍රම තුන මොනවද කියලා බලමු. එකක් තමයි පුතා සමගාමී සමීකරණ විසඳන පළවෙනි ක්‍රමය තමයි ඉවත් කිරීමේ ක්‍රමය. මොකක්ද ක්‍රමය? ඉවත් කිරීමේ ක්‍රමය.
ඒ කියන්නේ මොකක් හරි ඉවත් කරනවා. දැන් මේකේ 4s ඍණ 3y සමානයි 14 3s ධන 3y සමානයි 21. එතකොට මේක ඉවත් කිරීමේ ක්‍රමය කියන්නේ එක්කෝ මේ y පද 3y ඉවත් කරලා දානවා. එක්කෝ මේ s පද ඉවත් කරලා දානවා. 3y ඉවත් කරලා දාපුවහම ඉතුරු කරගන්නවා තනි s පදයක්. එතකොට එකක් ඉවත් කරලා y කියන කොටස ඉවත් කරලා తాවකාලිකව විසඳන්න. ඒකට තමයි ඉවත් කිරීමේ ක්‍රමය කියලා කියන්නේ. ඊගාව ක්‍රමය තමයි ආදේශන ක්‍රමය. ඒකත් පස්සේ සාකච්ඡා කරනවා. ඊගාවට සමගාමී සමීකරණ විසඳන ක්‍රමය තමයි ප්‍රස්තාරික ක්‍රමය. එහෙනම් සමගාමී සමීකරණ විසඳන ක්‍රම තුනක් තියෙනවා මොනවද පුතේ? එකක් තමයි ඉවත් කිරීමේ ක්‍රමය, දෙක ආදේශන ක්‍රමය, තුන ප්‍රස්තාරික ක්‍රමය. ඔබ හොඳට මතක තියාගන්න ඕනි කරුණක් තියෙනවා පුතේ. මෙන්න මේ පළවෙනි එක තමයි මා සඳහන් කළේ මොකද්ද? ඉවත් කිරීමේ ක්‍රමය. මෙන්න මේ ඉවත් කිරීමේ ක්‍රමෙන් සමගාමී සමීකරණ ගැටළු විසඳනකොට ක්‍රම දෙකක් තියෙනවා. ඉවත් කිරීමේ ක්‍රමයෙන් විසඳනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එකතු කිරීමේ ක්‍රමය. මොකද්ද? එකතු කිරීමේ ක්‍රමය. එකතු කිරීමේ ක්‍රමය. දෙක අඩු කිරීමේ ක්‍රමය. එහෙමනම් ඉවත් කිරීමේ ක්‍රමෙන් සමගාමී සමීකරණ විසඳන ක්‍රම දෙකක් තියෙනවා. එකක් එකතු කිරීමේ ක්‍රමය, දෙක අඩු කිරීමේ ක්‍රමය. ආදරණීය දරුවනි, මා අද ඔබට සාකච්ඡා කරන්නේ සමගාමී සමීකරණයක් විසඳන විට මෙන්න මේ ඉවත් කිරීමේ ක්‍රමයේ තියෙන එකතු කිරීමේ ක්‍රමයෙන් මේ කරන්නේ කෙසේද යන ගැටලුවක් තමයි අද සාකච්ඡා කරන්නේ. ඒ නිසා එය හිතාමත් හොඳින් ඔබ බලා ගන්නට කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඊට මත්තෙන් දරුවෝ මෙන්න මේ ටික ඔබ බලන්න. මට තියෙනවා ඍණ 8ට එකතු කරන්නට 6ක්. එහෙනම් මේක කියන්නේ ඍණ 8 එකතු කිරීම ධන 6 කියලා. ඇයි මම මේ ඍණ 8 එකතු කිරීම ධන 6 කියලා තව ධන ලකුණක් කිව්වේ? බලා ගන්න. මෙතන පේන්නතොර ධන ලකුණක් තියෙනවා. මේක ඍණ 8 එකතු කිරීම ඍණ 8 වුණා නම් මේ ඍණ 6 වුණා නම් මේ විදිහට තියෙන්න ඕනේ මේ ඍණ ලකුණ මොකක් වෙන්න ඕනද පුතේ? පේන්න තියෙන්න ඕනේ ඍණ 8 එකතු කිරීම ඍණ 6 වුණා නම්. නමුත් මෙතන තියෙන ඍණ 8 එකතු කිරීම ධන 6 කියලා මම කියනවා. ඍණ වලදී අනිවාර්යයෙන්ම ඍණ ලකුණ පෙන්වන්න ඕනේ. මෙතන ලකුණ පෙන්නලා නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ ධන. අපි ඒක ওই විදිහට පෙන්න ගමු. ඍණ 8 එකතු කිරීම මෙතන පෙවුන්නේ නැතකොට ලකුණ තියෙන්නේ මොකද්ද පුතේ? ධන 6. ඍණ 6 නෙමෙයි ධන 6. ඍණ 6 තිබුණා නම් මෙහෙම තමයි අපිට දෙන්නේ. නමුත් වරහණක් තුල ඍණ ලකුණ දාලා මෙතන ධන 6 ඉඳන් නිකන් දැම්ම. ඒ නිසා අපි ඒ ධන ලකුණ හංගල තිබුණ එක මොකක් කරගත්තද? පෙන්න ගත්තා. එහෙනම් ඍණ 8ට එකතු කරන්නට තියෙනවා ධන 6. කොහොමද අපි එකතු කරන්නේ? ඍණ 8යි සහ ධන 6 කියන්නේ අසමාන ලකුණු දෙකක් එකට එකතු කරන්නට තියෙනවා. මේ ආකාරයට අසමාන ලකුණු සහිත නිකිල දෙකක් එකට එකතු කරන්නට තියෙන විට අපි පළමුවෙන්ම කරන්න ඕනේ පුතේ ලකුණ තීරණය කිරීම. දෙවෙනුව කරන්නේ වැඩි ප්‍රමාණය කීයද කියලා තීරණය කිරීම. ලකුණ තීරණය කරන විට පුතේ මුලින්ම වෙන්න මේ ලකුණු අමතක කරන්න. ඍණ 8 ඍණ අමතක කරන්න, ධන 8 ධන අමතක කරන්න. ලකුණු අමතක කරලා සංඛ්‍යා දෙක පැත්තක ලියන්න. ඍණ 8 ඍණ අමතක කළාම අගේ 8යි, ධන 6 ධන අමතක කළාම අගේ 6යි. එහෙමනම් අපි මොකද්ද මුලින්ම කළේ? ලකුණු අමතක කරලා අගේ අන් දෙක විතර පැත්තේ මොකක් කරලා ලියාගත්තා. දැන් මේ දෙකෙන් ලොකු එක බලන්න. 8 සහ 6න් ලොකු එක මොකද්ද පුතේ? 8. එහෙනම් දැන් 8 ගාවට එන්න 8 ඉස්සරහා තියෙන ලකුණ බලන්න. අන්න ඒක තමයි අවසාන වශයෙන් එන ලකුණ. ලොකු එකේ ලකුණ තමයි අවසාන වශයෙන් එන ලකුණ. ඊගාවට අපි බලන්න ඕනේ මං කව මුලින්ම ලකුණ තීරණය කරනවා. ඊගාවට වැඩි ප්‍රමාණය කීයද කියලා බලනවා. දැන් ආයෙත් ලකුණු අමතක කරන්න. ලකුණු අමතක කරලා සංඛ්‍යා දෙක පැත්තක ලියා ගන්න. එතකොට 8 සහ 6. ලකුණු දැන් නැහැ. ලකුණු කතාවට නැහැ. දැන් මොකද කරන්නේ? මේ 8 සහ 6න් ලකුණු අමතක කරලා තියෙන විට ලොකු එක උඩින් ලියා ගන්න. කුඩා එක යටින් ලියා ගන්නවා. 8න් 6ක් අඩු කළාම 2යි. එහෙනම් වැඩි ප්‍රමාණය 2යි. එහෙනම් මොකක්ද උනේ පුතේ? අසමාන ලකුණු දෙකක් එකට එකතු වුණා ඍණ 8 සහ ධන 6. වැඩි ප්‍රමාණය එකතු වුණා වැඩි ඍණ 2යි. එහෙනම් ඔබ හොඳින් මතක තියාගන්න මේක නිශ්චිත පාඩමේ තියෙන්නේ. මම මෙතෙන්නේ මේ මතක් කරන්නේ මේ සමගාමී සමීකරණ විසඳන්න පුතේ අවශ්‍ය වෙන හින්දා.
අසමාන ලකුණු සහිත නිකිල දෙකක් එකට එකතු වෙන විට මොකද උනේ පුතේ? වැඩි දේ ඉතුරු වුණා. ඍණ 8ට දාන 6 එකතු වුණාම වැඩි කීයද? ඍණ 2යි. ඒ අනුව අසමාන ලකුණු සහිත නිකිල දෙකක් එකතු වෙන විට පුතේ වැඩි දේ ඉතුරු වෙනවා. ඒක දැන් ඔබ හොඳින් තේරුම් ගන්න. ඔය කතාව ඔළුවේ තියාගෙන ඔබ මෙතෙන්ට එන්න. මම එකතු කරන්න හදනවා ඍණ 5ට ධන 5ක්. ඇයි ධන 5 කිව්වේ? මේකට ඍණ 5 එකතු කිරීම ඍණ 5 වුණා නම් ඍණ ලකුණු වරහණ තුලින් දාන නිසා මේ විදිහට තියෙන්න ඕනේ පුතේ ඍණ 5. එහෙම නැත් දාලා නැති හින්දා මෙතන ධන 5 තමයි තියෙන්නේ. ධන වල ධන පෙන්නන්නේ හංගලා තියෙන්නේ. ඒ හංගලා තියෙන එක උඩ වගේ මම මොකක් කරගන්නවද? පෙන්න ගන්නවා. ඍණ 5 එකතු කිරීම ධන 5 ධන ලකුණ මම පෙන්න ගත්තා. එහෙමනම් දැන් මොකද වෙන්නේ පුතේ? මේ ඍණ 5 සහ ධන 5 කියන්නේ අසමාන ලකුණු සහිත නිකිල දෙකක් මෙතන වගේම. එහෙනම් අසමාන ලකුණු සහිත නිකිල දෙකක් එකතු කරන විට මොකද්ද මුලින්ම කරන්නේ? ලකුණ තීරණය කරනවා. ඊගාවට තමයි වැඩි දේ අපි තීරණය කරන්නේ වැඩි ප්‍රමාණය. මෙතන ලකුණු තීරණය කරන්න නම් මම මොකද කිව්වේ? සංඛ්‍යා දෙක පැත්තක ලියා ගන්න කිව්වා. ඔන්න ලියාගත්තා. ලියාගෙන ලොකු අගය බලන්න කිව්වා. මෙතන ලොකු අගයක් තියනවාද මේ පහේ පහේ? නෑ, දෙන්නම සමානයි. එහෙනම් පුතේ ලකුණක් තීරණය කරන්නට බෑ මෙතන. මොකද වැඩි දෙයක් නැහැ. මෙතන ලකුණු තීරණය කළේ ලකුණු අමතක කළ විට 8 සහ 6 ගත්තට පස්සේ 8 ලොකු හින්දා 8 ඉස්සරහට තියෙන ලකුණු ඍණ වුණා. දැන් මෙතන 5යි ගත්තාම ලොකු එකක් නැහැ. දෙන්නම එකයි ලකුණු අමතක කළාට පස්සේ. එහෙනම් ඉතුරු වෙන්න ලකුණක් නැහැ. ලකුණ තීරණය කරන්න බෑ. මෙතන ලකුණක් නැහැ. එහෙනම් ඊගාවට මොකද්ද කරන්නේ? වැඩි ප්‍රමාණය බලනවා. එහෙනම් දෙන්න ලියනවා වෙනම ලකුණු අමතක කරලා වෙනම ලියපුවාම ලොකු එකකින් පොඩි එක අඩු කරන්න කියලා කියන්නේ. නමුත් ලොකු එකක් නැහැ. 5න් 5ම බිඳුවයි. එහෙනම් මෙතන උත්තරේ එන්නේ කීයද පුතේ? ලකුණුත් නැහැ, වැඩි දෙයක්වත් නැහැ, බිඳුවයි. ගණිතයේදී කියනවා මෙන්න මෙහෙම සෙල්ලමක් පුතේ. ඍණ 5යි ධන 5යි මේ ආකාරයෙන් තියෙන විට එකිනෙක කැපිලා ගිහිල්ලා ගිය බිඳුවක් වෙනවා කියලා කියනවා. ඔය කැපිල්ල සමගාමී සමීකරණ වල බොහෝ තැන්වල තියෙනවා දරුවෝ. එතකොට මෙහෙම තිබුණොත් පුතේ අපිට තියෙනවා ඍණ 5යි s වලට එකතු කරන්නට ධන 5යි s. ඒත් වෙනසක් නැහැ දරුවෝ. අපි මේක එකතු කරන විටත් මොකද කරන්නේ? වෙන්න මේ ඍණ 5 සහ මේ ධන 5 මේ ආකාරයෙන්ම වෙනම වෙන් කරලා ගන්නවා. s ගැන අපි හිතන්න යන්නේ s පැත්ත කොළුවේ තියා ගන්නවා. මොකද මේවා සජාතීය පද, එකම ජාතීය පද, එකම ජාතීය පද. මෙතන තියෙන සංගුණකයේ ඍණ 5 සහ ධන 5 කියන සංගුණකයේ විතරක් සලකනවා. එතකොට මෙන්න මේ වගේ සංගුණකයේ වෙන් කළාම එනවා. ඒ දෙක සුළු කළාම එතන බිඳුවක් වෙනවා. එහෙනම් අන්නේ ආකාරයෙන්ම ඍණ 5s සහ ධන 5s මේ එක තැන තිබුණත් අපිට මෙන්න මේ විදිහට ඍණ 5s ධන 5s කපලා දාන්නට පුළුවන්. මෙතන සිදුවෙන ඒ සෙල්ලම තමයි වෙන්නේ. ඒක ඔළුවේ තියාගෙන අපි මෙන්න මේ සමගාමී සමීකරණයට එමු. මොකද අපි ඒක ඔළුවේ තියාගෙන එමු කියලා කිව්වේ ඔබට පේනවා පුතේ මෙතන තියෙනවා 5, මෙතන තියෙනවා 5. එහෙනම් මේ දෙකේම සංගුණක මොකක් වෙලා තියෙනවද? සංගුණක සමාන වෙලා තියෙනවා 5 5. මෙතන s තියෙනවා, මෙතන s තියෙනවා. එහෙනම් සංගුණක සමාන වුණ එකම ජාතියේ පද දෙකක්. මෙතන ඍණ තියෙනවා, මෙතන මොකක් තියෙනවද? ලකුණු පෙවුන්නේ නැතොට ධන තියෙනවා. එහෙනම් සංගුණක සමාන වෙලා තියෙනවා එකම ජාතියේ පද දෙකක්, ලකුණු අසමාන වෙලා තියෙනවා. එහෙනම් එවැනි අවස්ථාවක ඒ දෙක එකතු කළාම වගේ මොකක් වුණාද? බිඳුව වුණා. එහෙනම් මෙන්න මේ සමගාමී සමීකරණය තුලටත් අපි ගිහිල්ලා බලනවා මෙන්න මේ වගේ සෙල්ලමක් මේකෙත් කරගන්න පුළුවන්ද කියලා. එහෙම කරගන්න නම් කොහොමද තියෙන්න ඕනේ? මේ සමගාමී සමීකරණ යුගල තුල තියෙන්න ඕනේ සංගුණක සමාන වෙලා එකම ජාතිය පද වෙලා අසමාන ලකුණු තියෙන ස්ථාන. අපි බලමු මේකේ තියෙනවද කියලා. 4s ඍණ 3y සමානයි 14යි, 3s ඍණ 3y සමානයි 21යි. 4s සහ 3s ගත්තහම s වල සංගුණකයේ මෙතන 4, මෙතන s වල සංගුණකයේ 3. එහෙනම් සංගුණකත් අසමානයි. එතන ඒ වගේ දෙයක් කරන්නට බෑ. ඊගාවට මම මෙතෙන්ට එනවා. මෙතන සංගුණකයේ 3, මෙතන සංගුණකයේ 3. සංගුණක සමානයි. එකම ජාතියේ පදද මෙතන y, මෙතන y. එහෙනම් සංගුණක සමාන වුණා 3y, සංගුණක සමාන වුණා 3y. සංගුණක සමාන වෙලා තියෙනවා. එහෙනම් අසමාන ලකුණු තියෙන්න ඕනේ. අසමාන ලකුණු තියෙනවද කියලා බලමු.
මෙතන සංගුණක ලකුණ සමාන වෙලා මෙතන තියෙන්නේ මොකද්ද? ඍණ ලකුණ. මෙතන සංගුණකය මේකටම සමාන වෙලා ඒ જાතියෙන් පදයක් වෙලා මෙතන 3y මෙතන 3y වෙලා මෙතන තියෙන ලකුණ මොකද්ද? ධන. එහෙනම් මේ සමීකරණ දෙක සලකපුවාම පුතේ ඔබට පේනවා සංගුණක සමාන වෙලා තියෙනවා එකම જાතියේ පද ලකුණු අසමාන වෙලා තියෙනවා. සංගුණකයේ මේකේ 3 මේකේ 3 එකම જાතියේ පද මෙතන y අසමාන ලකුණු මෙතන ඍණ මෙතන ධන. සංගුණක සමාන වී එසේම එකම જાතියේ පද වී අසමාන ලකුණු තියෙනම් එම සමීකරණ සමගාමී සමීකරණයේ විසඳන ලේසිම ක්‍රමය තමයි පුතේ ඉවත් කිරීමේ ක්‍රමයේ තියෙන එකතු කිරීමේ ක්‍රමය. මොන ක්‍රමෙන්ද අපි විසඳන්නේ? එහෙමනම් එකතු කිරීමේ ක්‍රමය. ඉවත් කිරීමේ ක්‍රමයේ තියෙන එකතු කිරීමේ ක්‍රමෙන් තමයි අපි විසඳන්නේ. එහෙම මේක විසඳන්න හේතුව මොකක්ද? එකතු කිරීමේ ක්‍රමයෙන් විසඳන්න හේතුව සංගුණක සමාන වෙලා එකම જાතියේ පද. සංගුණක සමාන වෙලා එකම જાතියේ පද. ලකුණු අසමානයි මෙතන ඍණ මෙතන ධන. එහෙනම් එකතු කිරීමේ ක්‍රමයට ගියොත් අපිට මෙන්න මේ y පදේ නැති කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක එකතු කිරීමේ ක්‍රමයෙන් විසඳනවා කියලා මම තීරණය කළේ. දැන් මේ සමීකරණය පුතේ එක කියලා අපි නම් කරගන්නවා. මේ සමීකරණය දෙක කියලා අපි නම් කරගන්නවා. එහෙනම් අපේ අරමුණ තමයි පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරලා y ඉවත් කර ගැනීමේ අරමුණ තමයි අපේ තියෙන්නේ. එහෙනම් එකතු කිරීම දෙක කියලා මේ ආකාරයෙන් අපි ලියනවා. එහෙමනම් 4s ඍණ 3y කියලා කියන්නේ මෙන්න මේ කොටස. ඒ කොටස මම මෙතන මේ ආකාරයෙන් ලිව්වා. එහෙම ලියලා මේ කොටසත් මෙතනම ලියනවා. එකතු කිරීම තමයි කරන්නේ. 4s ඍණ 3y වලට 4s ඍණ 3y වලට එකතු කරනවා මේ කොටස. වම් පස තියෙන මේ කොටස. එකතු කිරීම එන විට මෙතන වරහණක් දානවා. ඒ වරහණ ඇතුලේ තමයි පුතේ එකතු කිරීම ලකුණ එකතු කරන්නයි අපි හදන්නේ. 3s ධන 3y දාන්නේ මොකක් ඇතුලේද? වරහණ ඇතුලේ. සමානයි මේ පැත්තත් දැන් එකතු කරනවා සමීකරණයෙන් මේ පැත්තත් 14 එකතු කිරීම කීයද පුතේ? 21යි. දැන් බලමු මේක සුළු කරන්නට. මෙතන එකතු කිරීම දැම්ම 4s ඍණ 3y වලට එකතු කළා 3s ධන 3y. එතකොට ඒ කොටස වරහන් තුල අපි දැම්මා. මෙතන සුළු කරගන්නට බලමු. 4s ඍණ 3y ධන 3s වලින් පුතේ මෙතන මේ ධන ලකුණ ළඟ පේන්නේ නැති උනාට තියෙනවා 1. ධන ලකුණ ළඟ පේන්නේ නැති උනාට තියෙනවා කීයද? 1. වරහන්ට පිටින් තියෙනවා පේන්නේ නැති උනාට කීයද? 1. ඔබ මෙන්න මේ ටිකක් පොඩ්ඩක් මතක් කරගන්න දරුවෝ. අපිට තියෙනවා ධන සංඛ්‍යාවක් වැඩි කරන්නට ධන සංඛ්‍යාවකින් ලැබෙන පිළිතුර පුතේ ධන. ඍණ සංඛ්‍යාවක් වැඩි කරන්නට තියෙනවා ඍණ සංඛ්‍යාවකින් ලැබෙන අවසාන පිළිතුර ධන වෙනවා. ඍණ සංඛ්‍යාවක් තියෙනවා වැඩි කරන්නට ධන ලකුණකින් අවසාන ලකුණ ඍණ වෙනවා. ඍණ සංඛ්‍යාවක් තියෙනවා වැඩි කරන්නට ධන ලකුණකින් අවසාන ලකුණ ඍණ වෙනවා. එහෙනම් ඔබට පැහැදිලි ධන ලකුණු දෙකක් වැඩි වුණාම අවසාන ලකුණු ධන වුණා. ඍණ ලකුණු දෙකක් වැඩි වුණාම අවසාන ලකුණු ධන වුණා. එහෙනම් එකම જાතිය ලකුණු දෙකක් එක්කෝ ධන වැඩි වුණත් අවසාන ලකුණු ධන, ඍණ වැඩි වුණත් අවසාන ලකුණු ධන. පුතේ එකම જાතිය ලකුණු දෙකක් ගුණ කිරීමේදී අවසාන ලකුණ මොකක් වෙනවද? ධනගයක් ගන්නවා. එහෙනම් ධන වැඩි වුණත් ධන, ඍණ වැඩි වුණත් ධන. ඍණ වැඩි කිරීම ධන ඍණ. මෙතන ධන වැඩි කිරීම ඍණ වුණත් අවසාන ලකුණ ඍණ. එහෙනම් අසමාන ලකුණු දෙකක් එකට වැඩි වුණාම එන ලකුණ මොකක් වෙනවද පුතේ? ඍණ වෙනවා. ඔබ මතක තියාගන්න එකම જાතිය ලකුණු දෙකක් කොහේ හරි වැඩි වෙලා තිබුණා නම් ඒ වැඩි වෙන සංඛ්‍යා දෙකේ තියෙන එකම જાතිය ලකුණු නම් අවසාන පිළිතුරක් ධන වෙනවා. සංඛ්‍යා දෙකක් වැඩි කරන්න තියෙන විට අසමාන ලකුණු නම් එතන වැඩි වෙන්නේ අවසාන පිළිතුර ඍණ වෙනවා. ඒක හොඳින් මතක තියාගන්න. ඒක ඔළුවේ තියාගෙන අපි මෙතන පෙවුන් නැතකොට පුතේ එක තියෙන්නේ. ඒක ඔබ ඔළුවේ තියෙන්නට ඕනේ. මෙතන ධන ලකුණ ගාව පෙවුන් නැතකොට වරහනට පිටින් තියෙන්නේ 1.
ඒක ඔළුවේ තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වරහන් ඉවත් කරන්න මොකද කරන්නේ? එකෙන් වැඩි වෙන්න ඕනේ මේ 3is. එකෙන් ඕනම සංඛ්‍යාවක් වැඩි වෙනවා කියන්නේ පුතේ ඒ සංඛ්‍යාවම නේද? එහෙනම් ධන එකෙන් වැඩි වෙනවා 3is. ධන එක වැඩි කිරීම 3 කියන්නේ කීයද? 3යි. මොන 3ද? ධන වැඩි කිරීම ධන. අවසාන පිළිතුර ධන. ධන එක වැඩි කිරීම 3. s ගැන හිතන්න නැතුව ධන එක 3න් වැඩි කරනවා. එහෙනම් ධන වැඩි කිරීම ධන කියන්නේ ධන. එහෙනම් පිළිතුර මොකද්ද? 3යි. s මේ විදිහටම ලියනවා. 1 3න් වැඩි කළා ධන වැඩි කිරීම ධන. පිළිතුර 3යි. එක වැඩි කිරීම 3 3යි. අවසාන ලකුණ මෙතන ධන. මෙතනත් ධන තියෙන්නේ. පිළිතුර ධන වුණා. මෙතන s තියෙනවා. ඒ s එහෙමම ලියනවා. ඒ කියන්නේ එක වැඩි කිරීම 3s කියන්නේ අවසාන පිළිතුර 3s. ඒක තමයි උතන උනේ. මෙතන පෙවුන්නතකොට එක තියෙන්නේ. ඒක අපි ඔළුවෙන් පෙන්න ගන්න මම ඔබට පැහැදිලි වෙන්න තමයි මෙතන පෙන්නේ. ඔළුව ඇතුලේ එක පේන්න ඕනේ ඔබට. දැන් මෙතන ධන එක තියෙනවා. ධන එකෙන් 3y වැඩි වෙනවා. එහෙනම් එක වැඩි කිරීම 3y. මෙතන පෙවුන්නතකොට පුතේ ලකුණ තියෙන්නේ මොකද්ද? ධන එක. මෙතන තියෙන්නේ ලකුණ මොකද්ද? ධන. එහෙනම් අපි මේ වගේ එකක් වැඩි කරන විට මොකද කරන්නේ? එක 3න් වැඩි කරනවා. එතකොට කීයද? 1 + 3 3යි. y ඒ විදිහටම ලියනවා. එක වැඩි කිරීම 3y කියන්නේ 3y. එහෙම නැත්නම් ඕනෑම සංඛ්‍යාවක් එකෙන් වැඩි කළාම එම සංඛ්‍යාවමයි ලැබෙන්නේ පිළිතුර වශයෙන්. එහෙනම් එකෙන් වැඩි වෙනවා 3y. කීයද එන්නේ? ධන වැඩි වීම. ධන කියන්නේ ධන 3y yම තමයි. සමානයි 14යි 21යි එකතු කරනවා පිළිතුර 35 කියලා අපිට ලැබෙනවා. ඊගාට දරුවෝ බලන්න දැන් අපිට මෙතන මෙහෙම දෙයක් පුළුවන් පුතේ. දැන් මෙතන ධන ලකුණක් නේ තියෙන්නේ. ධන ලකුණක් තියෙන අවස්ථාවක මෙතන සංගුණකයක් එක වෙලා තියෙනකොට මෙතන දැන් පේන්නේ නැහැ කියන්නේ එකනේ. මෙතන 2 3 ආදිය තිබුණොත් මේ සෙල්ලම කරන්න බෑ. මෙතන ඍණ තිබුණත් බෑ. එහෙම නැතුව මෙතන ධන ලකුණ පමණක් තිබුණා නම් මේ විදිහට අපි ගණන් ගන්න එක තියනවා කියලා. එහෙමනම් මෙතන වැඩි කර ඉවත් කර ඉන්න අවශ්‍ය නැහැ. මේ ධන ලකුණත් සමග මේ ඇතුලේ තියෙන ටික මේ ධන ලකුණ තියෙනවා. ඊට අමතරව වෙන්න මේ ඇතුලේ තියෙන ටික අපි මේ ධන ලකුණ මෙතන තියෙන ධන ලකුණ ඒ ධන ලකුණත් සමග වෙන්න මේ ටික ලියනවා එහෙමම. එතකොට ආයෙ වැඩි කර ඉන්න අවශ්‍ය නැහැ. පිට ධන ලකුණ තියෙනවා. එතකොට පිට ධන ලකුණ තිබිලා මෙතන ඍණ තිබුණා නම් ඒත් අපිට පුළුවන් ඒ කොටස ඒ විදිහටම ඍණ 3s කියලා ලියන්න. ලකුණ ධන තියන්නම් ඒ ගැටලුවක් අපිට පැන නගින්නේ නැහැ. නමුත් හැම වෙලාවෙම ධන නැහැ. ඒ නිසා තමයි මම මෙතන කරන දේ ඔබට පැහැදිලි කළේ. එතකොට මෙතන ආපු විදිහ ඔබට තේරුණා. මෙතන පෙවුන් නැතුවට ධන එක තියෙනවා. ධන එකෙන් 3s වැඩි වුණාම ධන 3s ධන එකෙන් 3y වැඩි වුණාම ධන 3y. ඕක තමයි ඔතන උනේ. එහෙමනම් දැන් මොකද වෙන්නේ පුතේ? මෙතන ඍණ 3y ධන 3y තියෙනවා. අර මම කලින් හදාගත්තා වගේ මේ දෙක එක ළඟට ගත්තොත් මොකක් වෙනවද? මේ විදිහට තියෙන්නේ. මම අර ඉස්සෙල්ලා ඍණ 5යි s එකතු කිරීම තිබුණා මොකද්ද? ධන 5යි s අර මුලින්ම කියලා දෙනකොට ඒතර මෙහෙම කැපුවා. ඒ වගේ මෙතන ඍණ 3y ධන 3y කියන්නේ අපිට මොකක් කරලා දාන්න පුළුවන්ද? මේ දෙන්න ඈතින් තිබුණත් එක ලං කළාම මේ වගේ තමයි එන්නේ. ඒ නිසා මේ විදිහට කපලා ඉවත් කරලා දාලා ඒ දෙන්නගේ බිඳුව කරන්නට පුළුවන්. එතකොට දැන් අපිට ඉතුරු වෙනවා පුතේ 4is සහ 3is. 4is වලට 3is එකතු කරන්නයි තියෙන්නේ. මේ දෙන්න එක ළඟ ලියාගත්තොත් මෙහෙම තමයි ලැබෙන්නේ. 4is එකතු කිරීම 3is සමානයි 35යි. එතකොට 4is වලට 3is එකතු කළොත් කීයද පුතේ? 7is. 4යි 3යි එකතු වෙනවා සංගුණක. එතකොට 7යි. s මේ ආකාරයෙන් දෙකටම පොදු නිසා මේ විදිහට ලිය වෙනවා. එතකොට 7යි s සමානයි 35යි. දැන් මොකද කරන්න ඕනේ? අපි s ගන්න ඕනේ. මෙතන පෙවුන් නැතුව තියෙන්නේ මොකද්ද පුතේ? වැඩි කිරීම. ඒ නිසා දෙපැත්තම 7න් බෙදනවා. මේ පැත්ත 7න් බෙදුවේ මෙතන s තනි කරගන්න මෙතන පෙවුන් නැතුව වැඩි කිරීමක් තියෙන්නේ. ඒ නිසා මේක 7න් බෙදුවා. සමීකරණයක එක පැත්තකට කරන දේ අනිත් පැත්තට කරන්න ඕනේ. මේ පැත්තත් 7න් අපි මොකක් කරනවද? බෙදනවා. 7ට 7 කැපිලා යනවා. s ඉතුරු වෙනවා. 35 බෙදීම 7 කියන්නේ කීයද පුතේ? s වලට එනවා පිළිතුර 5යි. ඔන්න අපිට s පිළිතුර 5 ආවා. එහෙමනම් අපිට ඊළඟට හොයන්න තියෙන්නේ මොකද්ද? y.
y අපිට හොයන්නට පුළුවන් කොහොමද? මෙන්න මේ ආපු s වල අගය පුතේ පළවෙනි සමීකරණයේ ආදේශ කරන්නට පුළුවන් s වෙනුවට 5 ආදේශ කරන්නට පුළුවන්. එහෙම ආදේශ කරලා හොයන්නට පුළුවන්. නැත්තම් දෙවෙනි සමීකරණයේ s වෙනුවට 5 ආදේශ කරන්න පුළුවන්. ඒත් මා තෝරගන්නේ මෙන්න මේ දෙවෙනි සමීකරණය. ඒකට හේතුවක් තියෙනවා පුතේ. මෙන්න මේ පළවෙනි සමීකරණයේ ඔබට පේනවා ඍණ ලකුණක් තියෙනවා. දෙවෙනි සමීකරණයේ ඍණ ලකුණක් නැහැ, ධන ලකුණක් තියෙනවා. ඍණ ලකුණුත් එක්ක ගනුදෙනු කරන්නට ගියාම අපිට වැරදෙන අවකාශය මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒ නිසා මම මේ s සමානයි 5 කියන එක දෙවෙනි සමීකරණය ආදේශ කරන්නට තීරණය කළා. මොකද මෙතන ධන ලකුණක් තියෙන්නේ. ඒ නිසා වැරදෙන අවකාශය අඩුයි. ඔබත් ඒ වගේ උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඔබට ඒ උපක්‍රමය කියලා දෙන්න තමයි මම මේ දෙවෙනි සමීකරණය ගත්තේ. එහෙනම් SC යගේ දෙකේ ආදේශයෙන් කියලා පැත්තක ලියනවා. SC යගේ මොකක් කරනවද පුතේ? දෙකෙහි ආදේශයෙන්. දෙවෙනි සමීකරණය ගන්න හේතුව ඔබට තේරෙන උපක්‍රමයක් වශයෙන් ගත්තේ මෙතන ඍණ ලකුණ තියෙනවා, මෙතන ධන තියෙනවා. ධන එකක ආදේශ කරන විට අපිට ධන සමීකරණයක ආදේශ කරන එක අපිට පහසුයි. එහෙනම් නැවත පාරක් අපි ලියනවා 3s එකතු කිරීම 3y සමානයි 21 කියන දෙවන සමීකරණය. දැන් මේකේ ආදේශ කරනවා මොකද්ද? s වලගේ 5 එකතු කිරීම 3y සමානයි 21යි. එතකොට පස්වරක් තුන මොකද්ද පුතේ? කීයද? 15යි. ධන 3y සමානයි කීයද? 21යි. එතකොට අපිට දැන් තියෙන්නේ 15 එකතු කිරීම 3y 15 එකතු කිරීම 3y සමානයි කීයද? 21යි. එහෙනම් මේ ධන 15 තියෙන්නේ පුතේ ධන 15 නැති කරගන්න මොකක් කරනවද? අඩු කිරීම 15ක් අපි දානවා. ධන 15ට මෙතන පෙවුනතොත් ධන ලකුණ තියෙන්නේ. ඒක අඩු කිරීමේ 15ක් දාලා ඉවත් කරන්නයි යන්නේ. ධන 3y සමානයි 21යි සමීකරණයක අනිත් පැත්තට කළ දේ මේ පැත්තට කරන්නට ඕනේ. ඒතකොට අඩු කිරීම 15යි. එහෙනම් අපි මොකද කළේ? මේ ධන 15 නැති කරගන්නට අඩු කිරීම 15ක් දැම්මා. 21 15ක් ඒ විදිහටම අඩු කළා. සමීකරණයක එක පැත්තට කරන දේ අනිත් පැත්තට කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා ධන 15 ඉවත් කරගන්න ඍණ 15ක් දාන්න කියලා. එහෙනම් ඒ ඍණ 15 අනිත් පැත්තට දාන්න ඕනේ. සමීකරණයක් බැලන්ස් එකේ තියාගන්න ඕනේ. ඒකට පුතේ සමීකරණයක එක පැත්තකට කරන දෙයක් හැම වෙලාවෙම අනිත් පැත්තට කරන්නට ඕනේ. මේ ධන 15ට ඍණ 15 කැපිලා යනවා. එහෙමත් නැත්නම් 15න් 15 අඩු වෙලා මෙතන බිඳුව වෙනවා. 3y සමානයි 21න් 15ක් කියහම කීයද පුතේ? 6යි. දැන් අපිට ඕනේ මොකක්ද හොයාගන්න? y වලගේ ගන්න ඕනේ. මෙතන පෙවුන්නතොට වැඩි කිරීමක් තියෙන්නේ. ඒ නිසා මෙතන 3ෙන් බෙදනවා. මෙතන පෙවුන්නතොට මොකක්ද තියෙන්නේ? වැඩි කිරීමක් මේ 3 සහ y අතර. එවැනි අවස්ථාවක y තනි කරගන්න නම් මේ පැත්ත මොකද කරන්නේ? 3ෙන් බෙදනවා. සමීකරණයක එක පැත්තට කළ දෙයක් අනිත් පැත්තට කරන්නට ඕනේ. ඒ නිසා මේ පැත්තත් 3ෙන් බෙදනවා. 3ට 3 ඒතකොට මෙතන වැඩි කිරීමක් තියෙන්නේ කැපිලා යනවා. y ඉතුරු වෙනවා 6 3ෙන් බෙදුනහම 2යි කියලා පිළිතුර එනවා. එහෙනම් පිළිතුර අපිට ලැබුණා පුතේ මොකද්ද? s සමානයි 5 කියලා පිළිතුර ලැබුණා. y සමානයි 2යි කියලා ලැබුණා. ඒක මේ විදිහට ලියනවා. s සමානයි 5යි y සමානයි 2යි කියලා මේ විදිහට ඉරක් ගහනවා. එහෙමනම් අපි මේ සමගාමී සමීකරණය විසඳුවා පුතේ. මේ සමගාමී සමීකරණය විසඳුවේ අපි කොහොමද? සමගාමී සමීකරණ විසඳන්නට තියෙන ඉවත් කිරීමේ ක්‍රමයේ තියෙන එකතු කිරීමේ ක්‍රමෙන් තමයි මේ සමගාමී සමීකරණය විසඳුවේ. ඉවත් කිරීමේ ක්‍රමයේ තියෙන මොන ක්‍රමයෙන්ද විසඳුවේ? එකතු කිරීමේ ක්‍රමයෙන්. ඇයි අපි මේ සමගාමී සමීකරණ එකතු කිරීමේ ක්‍රමයෙන් විසඳනවා කියලා තීරණය කරන්න හේතුව මේ සමගාමී සමීකරණ යුගලයේ නිරීක්ෂණය කරපුවාම පුතේ මෙතන තියෙනවා 4y s ඍණ 3y සමානයි 14. මෙතන 3y s ධන 3y සමානයි 21 තියෙනවා. ඒකට හේතුව තමයි මෙතන සංගුණක සමානයි, මෙතන 3, මෙතන සංගුණකය 3. එකම ජාතියේ පද මෙතන y, මෙතන y. සංගුණක සමාන වෙලා එකම ජාතියේ පද වෙලා මෙතන තියෙනවා මොකද්ද? ඍණ ලකුණ, මෙතන ධන ලකුණ තියෙනවා. අසමාන ලකුණු තියෙන්නේ එහෙනම්. සංගුණක සමාන වී එකම ජාතියේ පද වී අසමාන ලකුණු සමීකරණ දෙක තුල තියෙනම් අපිට එකතු කිරීමේ ක්‍රමයෙන් මේ සමීකරණ විසඳලා මේ එකම ජාතියේ පද ඉවත් කරගන්නට පුළුවන්. එකම සංගුණක සහිත ඒ එකම ජාතියේ පද ඉවත් කරගන්නට පුළුවන්. ඒ නිසා එකතු කිරීමේ ක්‍රමයටයි අපි
ගියේ. එහෙනම් පුතේ සමගාමී සමීකරණය තුළ කොතන හෝ ස්ථානයක සංගුණක සමාන වෙලා ඒවා එකම જાතිය පද වුණොත් ඒ ඉදිරියෙන් තියෙන ලකුණු අසමාන ලකුණු වුණොත් බයක් නැතුව කිසිම බයක් නැතුව ඒ සමගාමී සමීකරණ යුගලිය ඔබ එකතු කිරීමේ ක්‍රමයෙන් විසඳන්න. ඉතින් අද දරුවෝ අපි සාකච්ඡා කළේ ඊටමත් සුවිශේෂී ගැටලුවක් සමගාමී සමීකරණ වල. මේ ගැටලුව ඊටමත් හොඳින් ඔබ ප්‍රගුණ කරන්න ඉදිරි පාඩම් වලදී සමගාමී සමීකරණ වල තවත් ගැටලු රාශියක් මා ඔබට ගෙන එනවා.